පාටකුරුල්ල කතාවේ නිම්නාවිකේ ඇත්තටම සමාව ගැනීමත් එක්ක අප්පච්චි මොන වගේ දෙයක් ඉදිරියට කරයිද? ඇත්තටම කෙවින්ව මුණ ගැහෙන්න ගිහිල්ලා කෙවින්ට නැවත වතාවක් තමන්ගේ දුවව රවට්ටලාම ඉවරයක් නැද්ද? තමන්ගේ දුවගේ හොඳකමෙන් නිරන්තරයෙන්ම ප්‍රයෝජන ගන්නවා කියලා ඇත්තම කියනවා නම් කියන්න කටයුතු කරගෙන යනවා කියන කාරණාව තමයි අද අපි මේ වෙලාවේ මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිම්නාගේ බොරුව සහ අප්පච්චිගේ සමාව අයදීම. පසුගිය කාලේ පුරාම නිම්නාවේ අතින් විශාල බොරුවක් සිදු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇය දැන් දැඩි වේදනාවකින් පසුවෙනවා. තමන්ව සම්පූර්ණයෙන්ම රවටා අමාරුවක දැමූ කෙවින් සම්බන්ධයෙන් ඇත්තටම නිම්නාවට ලොකු දුකක් එනවා. නිම්නාවේ හඬමින් පැමිණ විශේෂයෙන් අප්පච්චිගේ ප්‍රසිද්ධියෙන් සමාව ඉල්ලන්නේ තමන් නැවත වතාවක් කෙවින්ට රැවටුණා කියන කාරණාව කියලා. අප්පච්චි දැඩි කෝපය සහ නිම්නාවේ නැවතත් මෙසේ අන්ත අසරණ වී රැවටීමට ලක්වීම පිළිබඳව ඇයගේ අප්පච්චි තුළ දැඩි කෝපයක් හටගන්නවා. තම දියණියව මෙලෙස රැවටීම නිසා කේන්ති අරගෙන ඊට පස්සේ ඇත්තටම කෙවින් මුණ ගැහෙන්න ගිහිල්ලා මේ රැවටීම් කවදද නවත්තන්නේ කියලා කෙලින්ම අහන්න ඉඩකඩක් තියෙනවා කියන කතාව ගැන විතරයි අපිට අද විශේෂයෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව තමයි අද අපිට වීඩියෝ එක හරහා කතා කරන්න chance එකක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව තමයි අපි අද වීඩියෝ එක හරහා කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ.